ඉංග්‍රීසි භාෂාවේ සමහර වාක්‍ය තියෙනවා අපි මේ වාක්‍ය යොදලා කතා කරද්දී ඒ අහන් ඉන්න කෙනාට අපි නපුරු කෙනෙක් කියලා හිතන. අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව ඒ වගේ වාක්‍ය ගොඩක් අපි භාවිතා කරනවා. අද අපි බලමු ඒ වගේ අපි භාවිතා කරන වාක්‍ය 10ක් සහ ඒ වාක්‍ය 10 හරිම polite විදිහට කියන ආකාර 10ක්. අංක 1 It is not your business. අපි මේක කියනවා නේද නිතරම. ඒක ඔයාට අයිති වැඩක් නෙමෙයි. ඒක නහන්න එපා මගේ. අන්න ඒ වගේ අපි කියනවනේ. ඒක ටිකක් rude. අපි ඒ වෙනුවට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. That is personal. That is personal. ඒ කියන්නේ ඒක මගේ පෞද්ගලික දෙයක්. ඒක ගැන අහන්න එපා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් I would prefer not to talk about that. I would prefer not to talk about that. ඒකෙන් කියවෙන්නේ මම කැමති ඒ ගැන කතා නොකර ඉන්නවනම්. අපි එහෙම කියන්නේ අන්න ඒ වගේ. I would prefer not to talk about that. Number 2. Leave me alone. අපි නිතරම කියන්නේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. Leave me alone කියලා. හැබැයි ඒකත් ටිකක් rude. අපිට ඒ වෙනුවට කියන්න පුළුවන් Can we talk later? I am not in a good mood. Can we talk later? අපිට කියන්න පුළුවන් Can we talk later කියලා. ඒක එතකොට අර leave me alone කියනවට වඩා ටිකක් polite. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් Can I have some space? Can I have some space? මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට චුට්ටක් නිවිසනසිල්ල ඉන්න දෙන්න. හැබැයි ඒක leave me alone කියන වගේ rude නෑ. හරි. Number 3. Who are you? අපි අහන්නේ ඔයා කවුද? Who are you? ඒකත් ටිකක් rude. අපිට ඒක එහෙම නොකිය මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. May I ask who you are? May I ask who you are? මට ඔයා කවුද කියලා කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් කියන්න පුළුවන් Could you please introduce yourself? Could you please introduce yourself? අන්න එහෙම කියද්දී අර කෙලින්ම who are you කියලා කියනවට වඩා හරි polite. නිකන් who are you කියලා කියද්දී ඒක නිකන් දමලා ගහනවා වගේ කියන්නේ. ඒ නිසා who are you කියලා කියන්න එපා. Number 4. Do it yourself. Do it yourself. අපි කියන්නේ ඒක ඔයාම කරන්න. Do it yourself. හැබැයි ඒකත් rude. ඒක එහෙම කියන්නේ නැතුව අපිට කියන්න පුළුවන් I believe you can do it. එහෙම නැත්නම් I think you can handle it. අන්න ඒ විදිහට කියන්න. Do it yourself කියනවට ඒක හරි polite. Number 5. What did you say? අපි එහෙම අහනව නේද? What did you say? මම මොනවද කිව්වේ? ඒ කියන්නේ දැන් අපිට යා කියන එක ඇහුන්නේ නැත්නම් අපි කියනවා What did you say? හැබැයි ඒකත් ටිකක් rude. ඒ වෙනුවට ඔයාලට කියන්න පුළුවන් Say it again please. Say it again please. එහෙම නැත්නම් කියන්න පුළුවන් Could you say that again please? Could you say that again? අන්න ඒ විදිහට කියන්න පුළුවන්. Number 6. Sit down. අපි කියන්නේ sit down කියලා. ඒක නිකන් common දෙයක් නේ අපි නිතරම භාවිතා කරන. ඒ වෙනුවට අපිට කියන්න පුළුවන් Please have a seat. Please have a seat. අන්න එහෙම තමයි ගොඩක් වෙලාවට කියන්නේ Please have a seat කියලා. ඉතින් sit down වෙනුවට අද ඉඳන් පාවිච්චි කරන්න Please have a seat. Number 7. දැන් කෙනෙක් ඔයා යන පාර හරහා බ්ලොක් කරගෙන ඉන්නවා. අපි කියනවා Can you get out of the way? Can you get out of the way? හැබැයි එහෙම කියනවට වඩා ඒක polite විදිහට කියන්න පුළුවන් ඔයාලට Excuse me, would you mind moving a bit? Excuse me, would you mind moving a bit? අන්න එහෙම කියද්දී හරිම ලස්සනයි ඒ වගේම හරිම polite. Number 8. Shut up. අපි කියනවා නේද shut up කියලා. කටවහ ගන්න. එහෙම නැත්නම් කතා කරන එක අඩු කරන්න. හැබැයි UK වගේ ඉංග්‍රීසි කතා කරන රටවල් නා ඔය වචනේ කියෙවෙන්නෙම නැති තරම්. ඒගොල්ලෝ ඒ වෙනුවට හරි ලස්සනට කියන්න මම මෙන්න මේ විදිහට Could you lower your voice please? Could you lower your voice please? කතා කරන එක පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්ද? අන්න ඒ වගේ හරිම polite විදිහට තමයි කතා කරන්න. ඉතින් එහෙම කතා කරද්දී හරි ලස්සනයි. Shut up කියනවට වඩා Could you lower your voice please? අන්න ඒ විදිහට අපිට අහන්න පුළුවන්. Number 9. You are wrong. You are wrong. ඔයා වැරදි. ඒක එහෙම කියනවට වඩා ඔයාලට කියන්න පුළුවන් I see your point, but I have a different opinion. I see your point, but I have a different opinion. ඔයා කියන එක මට තේරෙනවා. ඔයා කියන එක හරි වගේ. හැබැයි මට වෙන අදහසක් තියෙනවා. මගේ අදහස නම් වෙනස්. බලන්න එතන එයා කියන එක වැරදි බව හරි ලස්සන විදිහට එයාගේ හිත රිද්දන්නේ නැතුව කියන ක්‍රමයක් මේක. අන්න ඒ විදිහට ඉංග්‍රීසි කතා කරද්දී හරි ලස්සනට කතා කරන්න. එතකොට අහන් ඉන්නත් ආසයි. Number 10. Close the window. එහෙම නැත්නම් close the door. Take the glass. අන්න ඒ වගේ කමාන්ඩ් එකක් දෙද්දී ওই විදිහට ඩිරෙක්ට් කියනවට වඩා ඒක මෙන්න මේ විදිහට ලස්සනට කියන්න පුළුවන් ඔයාලට. Would you mind closing the window? කරුණාකර ජනේල පොඩ්ඩක් වහන්න පුළුවන්ද? Would you mind closing the door? Do you mind closing the door?
අන්න ඒ වගේ would you mind කියන එක දාලා මේ command එක අර කෙනාට directly නිකන් rude විදියට කියනවට වඩා හරි ලස්සනට කියන්න පුළුවන්. මෙන්න මේ වගේ thank you කියන්නත් තවත් modern ක්‍රම රාශියක් තියෙනවා. අන්න ඒ ක්‍රම ටික අපි මෙන්න මේ වීඩියෝ එකේ කතා කරනවා. දැන් මේ වීඩියෝ එකත් බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.